ශ්‍රී ලංකාවේ ප්‍රථම කවිබන කැසට් පට නිෂ්පාදකීන් වන රන්සිලු කැසට් නිර්මාණ මන්දිරය සුවහසක් ශ්‍රාවක සවන් යුග පහන් කරමින් ඉදිරිපත් කරන රන්සිලු කාලීන කවිබන අංක 20 රත්තරන්දුවේ කැසට් පටයයි මී පිටපත රචනය සහ ගායනය අලවතුරේ විජිතවංශ කිවිඳුන් විසින් परम शांति पूजनीय ससर ओघतारणीय तिन्न शोक हारणीय बुद्ध पाद वंदना संबुद्ध पाद वंदना आतुरीय मानव जन हृदय बंद शोक हारन राग अग्निनाशनाय धम्मराज वंदना सद्धम्मराज वंदना अत्त धम्म मत्त भानी नेक सत्य देशनाय सार चंद रूपनाय संगराज वंदना अंग संग वंदना नत्ति राग समो अग्गी नत्ति दोष समो खली नत्ति खंद समा दुखा नत्ति संति परं सुखं रागය හා සමාන වූ ගින්නක් නැත කෝපය හා සමාන වූ අපරාධයක්ද නැත රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධය හා සමාන දුකක්ද නැත එසේම කෙලෙසුන් දුරු කොට ලබන නිවන හා සමාන වෙනත් සැපතක්ද නැත ධම්මපදය සුඛ වග්ගය තණ්හා පාටල බැඳනංවා ජාය කේලි මායා දිවි මාගෙහි යන්න සිත් පෙළ පාලි සිර කරගෙන සිටින ආසා ඇලවේලි පුපුරාගිය කල්හි නොමැතිය මනලෝලි රාගය ගිනි කාඳක් විලසට ඇවිලෙනවා අලු යට ගිනි පුපුරු වාගේ යට යනවා නිසසල නාදිය සසලව බොරදිය දෙනවා සිතු දේ යට පත්ව නොසිතුව දේය වෙනවා රාගගින්දරේ තණ්හා ජාලේ මිනිසා නිතරම පැටලෙනවා වේගමන්තරේ දිවි කතන්දරේ සැප දුක සොයමින් දිව යනවා සැප දුක සොයමින් දිව යනවා
චේතනාවිලේ පිපුණු මල් තෙරේ සුවඳින් ගත සිත පුබුදනවා ඔබද මා කෙරේ මාද ඔබ කෙරේ තණ්හා මායාවක් වෙනවා තණ්හා මායාවක් වෙනවා ලොවට සැහැසිකම් ආවේ කෙලෙසද අවියායුද නොමැතිය දන්නේ පවට පව මිසක් පින්මල් නොමැතිය අවිදුති මිරවිල සුපිපෙන්නේ අවිදුති මිරවිල සුපිපෙන්නේ ඒ පව් අඳුරේ ගිලෙමින් වැනසූ මලක් ගැනයි මේ පවසන්නේ අසන්න මිනිසුනි බුදුන් වැඩිය රට දහම් දීපයෙහි මෙයවන්නේ දහම් දීපයෙහි මෙයවන්නේ උදේ හවස පන්සිල්ගෙන බණ අසනා දීපෙකි සැදේ බැතින් සාදුනාද එකම දහම් ලෝකෙකි හොඳ මිනිස්සු කොහෙත් සිටිති ඒ ගැන නැතවාද නරකට නැගිටින්නට දෙයි ඇතිමුත් මතවාද වෙනදාමින් ඒ දවසෙත් ඉරමල පායනවා සැනසුම් ජීවන ගමනේ කටයුතු ඇරඹෙනවා පොඩ්ඩක් විමසා බලන්න ලෝකයේ හැටි ඇත්තට එදා මාර බැල්ම වැටි තිබුණේ ඒ පැත්තට එදා මාර බැල්ම වැටි තිබුණේ ඒ පැත්තට උදේ වැඩට ගිය දියණිය හවස ගෙදර එනවා හදේ පැතුම් රැසක් තිබුණි එකිනෙක සීවෙනවා අම්මා එම දිනයේ ඇයව එක්ක යන්න එනවා දුව එනතුරු කඩයක් ළඟ පෙර මග විමසනවා වතුර ඉවර කරන ලෙසින් මහවැස්සද වසින්නේය ඇලදොල උතුරා ගංදිය විලස ගලා බසින්නේය ගමේ වෙසෙන තව කතකට මේ අම්මා හමු වෙනවා ඔතැන ඉන්නේ මොකද අක්කේ කියලා ඇය විමසනවා දෝනි වැඩට ගියා නංගි ඇය එනතුරු මේ ඉන්නේ යනුවෙන් කී ඇයට මේ බඳු කරුණ කියලි පහදන්නේ හවස 6:30ට විතර කෝච්චියෙන් බැහැලා දුවනි ගෙදර ගියේ අක්කේ මටත් සිනාසීලා අසල්වැසි කතක් ඒ ලෙස පැවසූමුත් ඇත්ත පැති
අම්මා පිළිගත්තේ නැහැ දුව තව මග එනවා ඇති ජීවිතේ සහන් බිම මිවිතක් නොවුවද ලද දෙයින් තුටු වෙමින් අප ගෙවන මේ දිවිය පැතුම් පොදි ගසාගත් සංසාර මන්දිරේ තවත් එක් නවාතැන් පොලක් වූ මේ දිවිය තුල ලැබූ දුක් කඳුළු කතාවක් ලෙසින් එදා ඒ ආදරණීය අම්මා තමන්ගේ දියණිය වැඩ ඇරී නිවසට එන තෙක් වෙනදා ඇය එන මාවතෙහි පෙරමග බලමින් රැඳී සිටිනවා මලහිරු සැඟව කල්ලුවර තිර පට දුන්නා සලරු ලෙසින් සිත් සෙවනැලී මතුවන්නා දියණිය ගියා නම් ඇය මට හමුවන්නා සිත දහතේ අයි සැකබිය මතුවෙන්නා එන වේලාව පසු වී ඇත වෙනදාට සැනසුම ඉවත යයි පවසන්නේද කාට කළුවර තවත් වැඩි වෙන විට රැට අම්මා හිතනවා මක් කරමිද මීට දුම්රිය පෙලෙන් පිට වී නිවසට එනවා ඒ එන මාගත් ඇය දියණිය විමසනවා පැමිණි නැත ගෙදර වාට පිට විමසනවා ඇගේ දුරකථනයට පණිවිඩයක් දෙනවා වෙනදාගත් සැනින් ආපසු අමතන්නේ ඒ සැනසුම් සුවය අද නැහැ මතුවන්නේ මවකගේ හැඟුම් කොයි තැනකද සංගවන්නේ විමසුම් ඇසකි එහි සැම තුල ඇතිවන්නේ අහසද හඬන බොරදිය කඳුළු පිරිරැයේ එන මග අතර අද නුඹ කොයි මගද ගියේ එක් වෙයි අසල් වැසියන් දොඩ මලුව තියේ සැකයකි ගැටලුවකි සැම තැන බියද තියේ ඇගේ අත ගන්න
සිටි පුතු හට අමතනවා ඇය නිවසට නාව බවයින් පැවසෙනවා ඒ තරුණයත් කලබලයෙන් එහි එනවා දැන් මුළු නිවස කම්පාවෙන් ඇලලෙනවා තමන්ගේ ආදරණීය දියණියේ නැතෙක් එදා රාත්‍රී 10 වනතුරු බලා සිටිය මේ ආදරණීය අම්මා ඇය නොපැමිණි නිසා ආපසු නිවසට යනවා එසේ ගොසින් ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තත් එයද නිෂ්ක්‍රීය කරලා තිබුණා පසුව ඇයගේ පෙම්වතා අමතා ඔහුට විස්තරය කීවාට පස්සේ ඔහුත් ඇගේ නිවසට එනවා දැන් පවුලේ අයත් අසල්වැසියනුත් පෙම්වතාත් ඇය ගැන වටා පිටාවේ සොයන්නට පටන් ගත්තා මල වාගේ හැදූ දියණිය කිමද නුඹ පමා එන මගේ දුකක් සිදු විද සැක නොමැත නිමා මගේ දුවේ සොයමි දස අත සවන් පාත් නම්මා ඇස් අපේ ගඟට වැඩියෙන් කඳුළු ඇත තෙමා නොමනාපයක් අප කාගෙන් උනාවද රිය අනතුරක් වෙන කිසිවක් උනාවද මහසප් විසක් මග අතුරේ උනාවද වෙන කරුමයක් නුඹ සසරේ ගෙනාවද අහල පහල උදවිය එක් වීලා මුළු ගම්මානෙම කලඹනවා ආගිය තැන්වල ඉඩක් තිබේදෝ කියලා දස අත විමසනවා කියලා දස අත විමසනවා නීතිය සුරකින්න මැතිවරු අතටද ඇය පිළිබඳ විස්තර දෙනවා ඉරහඳ ඇස් දෙක පායන ලෝකේ කළුවර රකුසා රජ වෙනවා කළුවර රකුසා රජ වෙනවා එදා වැඩරි වෙනදට කලියෙන් ඒ දුව තම නිවසට එන්නේ අඳුරට නෑකම් කියන්නවාගේ එදා විදුලියත් නැති වෙන්නේ එදා විදුලියත් නැති වෙන්නේ ඒ පැත්තෙන් නිවසට යන මාවත අතුරු පාරෙනුයි ඇය යන්නේ මල් පෙත්තෙන් විඳගත හැකි සෙනෙහස රුදුරු ගින්නකට හසුවන්නේ රුදුරු ගින්නකට හසුවන්නේ සුරායකාගෙන් පදමට සරුණ නරුමය කිය සැඟවින්නේ පෙරාපුරන් බඳු යුවතිය දැකලා
සිත තව උම්මත්තක වන්නේ සිත තව උම්මත්තක වන්නේ උවටා පිටාවේ වෙන කිසිවෙකු නැත ඇගේ ඇඟට ඌ පෙරලෙන්නේ කොටි හපුවෙකු හට හසුමු ඇත්තිය බේරියන්නයි දඟලන්නේ බේරියන්නයි දඟලන්නේ හැඩි දැඩි ගොර හැඩි නරුම යකාහට තියන වැරෙන් පහරද දෙනවා විලාප දෙන්නැති කෑගසන්න ඇති ඒ හඬ වැස්සට යට යනවා ඒ හඬ වැස්සට යට යනවා අද පින් යට වී සසර පවක් දෝ ජීවිත මාවත වලකනවා පාපතරයෙකුගේ රුදුරු අද මැදින් තවත් මලක් මිලිනව යනවා තවත් මලක් මිලිනව යනවා මිලින කුසුම් පෙති තලා දමන්නේ අමන වෙසින්මලු නිකවාද දුන්නේ ගුවන පොළොව මත ඉඳිති කියන්නේ එමදින දෙවියන් කොතැනද උන්නේ මලකරේනු සින්ද පෙති පොඩි කරලා විලක පිපා සෙට දිය බොර කරලා රාගයක්ෂයා ඇය අතහැරලා නීතියේ රැහින් පිටවල් වැදිලා ලඳකට තනි මග යන්නට බැරියේ සිදුවන දේවල් සිත නැත පිරියේ අපේ දහම් දිව දැන් කුම් සාරියේ ඔටුනු පැලඳි බඳු සිව් මහ නිරයේ ජීවන මාගෙහි සිතු පැතු දේ නිම වෙනවා පායන සඳ මතට ගන්න මේ කුළු එනවා මිහි මත රැයක වැස්සක නිසසල වෙනවා තවමත් පිරිස ඇය සොයමින් විමසනවා අසලදි කමත විදුලිය එලි
දැල් වෙන්නේ දෙවියනි ඇස් දෙකට මේ මොනවාද වෙන්නේ බිම වැතිරී සිටින යුවතිය හමුවන්නේ මුළු ලෝකයම කම්පාවී ඇලලෙන්නේ අම්මා කෙනෙක් එය කෙලෙසක දකින්නද කෙලෙසක සෙනෙහවන්තිය දෙස බලන්නද ආදර පියා සිතවා සිටින්නද නෑසුමිතුරෝ වැළපෙති තද දුකින් හද මිනිසා මිනිසුන්ට එරෙහි වූ මෙවන් රුදුරු සමාජයක මේ අහිංසකාවිය එසේ රාග ගින්දරෙන් මිලානව යද්දී ආදරණීය තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට පෙම්වතෙකුට ඥාතීන්ට අසල්වැසියන්ට කෙබඳුනම් මානසික පීඩනයක් ඇතිවන්නට ඇද්ද එපමණක් නොවේයි මෙබඳු සාහසික අපරාධ කරුවන්ට කුමක් නම් කළ යුතුද මල් වියනක් මිලාන වී සිටි දෙනෙත් පියා විලාප දෙයි හද මැදුරම අතීතයද සොයා ඉපදුනදා සිට රැක්කෙමි සිතින් ඉවත නොයා නියමිත දඬුවම් දිය යුතු වැරදි කරුට සොයා අවංක හදවත රකිමින් ඇයට සෙනෙහෙ පුදන්නේය මේ යුවතිගේ පෙම්වතාව මරණයට සැක කරන්නේය වැරදි නොකළ තව පිරිසක් ගුටි බැට සුව විඳින්නේය නීතිය උඩු යටි කුරුවි නිවැරදි කරු පෙලන්නේය මැණිකක් අරගෙන එහා කොනේ සිට මෙහා කොනට ගිය අපේ රටේ යෞවනියන් හට අද සිදුවනද අසනා විට හද කඩා වැටේ අසනා විට හද කඩා වැටේ මනුස්ස දීපේ නොමිනිස් රකුසන් සැඟවීලා ඇත හතර වටේ වැරදි කරපු අය සුවසේ වැංජඹෙති නිවැරදි කරුවන් මකර කටේ නිවැරදි කරුවන් මකර කටේ නීතිය ගිනිලන මිනිසුන් මරවන උන්ටත් මානව අයිති තිබේ යනුවෙන සිරිලක
තව එක් පිරිසක් යහමින් කතිකා කරනු ලැබේ යහමින් කතිකා කරනු ලැබේ මිනි මරුවනට සුදුරෙදි හඳවා අවිහිංසකයන් කරන හබේ රට කරවන මහ ඇත්තන් හමුවේ නඩුවක් විලසින් තබනු ලැබේ නඩුවක් විලසින් තබනු ලැබේ ළමයෙකු හදන්න පහරක් ගැසුවොත් ගුරුවරයට නඩු පවරනවා සද්භාවෙන් දෙන ඔවදන් දීමත් අන්තිමේදී හරහට වෙනවා අන්තිමේදී හරහට වෙනවා මං පහරන්නන් මිනි මරන්නන් තුලාව බරවි ගිලිහෙනවා මෙහෙම ගියෝතින් වැඩිකල් නොගොසින් මෝල් ගහෙත් අපේ දලුලනවා මෝල් ගහෙත් අපේ දලුලනවා විල්වත්තට හෝ කන්දර පෙදෙසට නුගේ ගොඩට මරු දෙයස නැවේ පිල්මත්තට වී සුසුම් හෙලන්නේ මව්පියෝ මොන කරුමෙටද ලොවේ මව්පියෝ මොන කරුමෙටද ලොවේ වසර 26ක් රැකවරණය මත අතිනත් ගැනුමට සිහින මැවේ නුඹේ තාත්තා දුක්ගිනි ගොඩකය මේ වන විට රත්තරන්දුවේ මේ වන විට රත්තරන්දුවේ පෝරු මස්තකේ අතැඟිලි බැඳලා දීගෙක යන්නයි සිහිනේ උනේ අවසන් දුර ඇමතුම තුල තිබුණේ ඇරයුම් පත් ගැන කරුණු අනේ ඇරයුම් පත් ගැන කරුණු අනේ සුමගුල් සිතුවිලි කන පිට පෙරලි මහා අසනියකි පතිත වුනේ එදා නුඹලියු කවි පද දෝනි ඇයි අද දුක් ගීතයක් වුනේ ඇයි අද දුක් ගීතයක් වුනේ දෙවියනි බැරිද නොමිනිස් කැල හඳුනන්න හඳුනාගෙන ඔවුන් හට දඬු වම් දෙන්න උදයේ හවස අපි දෙන පින් අරගන්න පුදසුන කුසුම් බඳු දරුවන් රැක දෙන්න දිවි ගොඩ ගන්න නිරතුරුවම සහාය වුණා
නමුදුදුවව රකුසෙකුහට ගොදුරු වුණා ඉරනම මෙසේ නම් රට තුල වෙසෙන දනා මරණය මිසක් ජීවත් වෙනු අරුම දිනා දෙවියනි බෝධෝනි ජේසුනි දේසු දහම් පද සිරිලක නීතියට නුවණැස දේවනවද රට කරවන මහා පුටුවල අසුන් මැද මහතුන් හසල ඇස් තිමිරය හරිනවද කළහොත් වැරදි ඇති නීතිය පිටු පන්නා රජවරු එදා දෙතිසක් රුදුවද දුන්නා මේ වගේ අයත් පාරසිදු තැනකට ගෙන්නා සිහිකර වරද දාඬුවම් දිය යුතු වන්නා මුළු මහත් සමාජයටම පිළිලයක් වන මෙබඳු සාපරාධී ක්‍රියාවන්ට වඩ වඩාත් දඬුවම් දිය යුතුයි අපේ සදහම් දීපය සුරකින්නට නම් මෙබඳු අපරාධ වැළැක්විය යුතුයි අද රටේ සිදුවන අපරාධ දෙස බලන විට අලු ගෝසුවා පවා කියන්නේ එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කළ යුතුයි කියලා දුවක් අහිමි වූ පියෙකු එදා අපේ මහ ඇත්තන් හට අමතනවා අලුගෝසුවෙකුව සොයන්න නැත්නම් මම ඒ තනතුර වෙත එනවා මම ඒ තනතුර වෙත එනවා දියනිවරුන් මව්වරුන්ද දරුවන් කෙලෙසන මිනිසුන් එල්ලනවා එහෙම නොකෙරුවොත් මනුස්ස ලෝකේ තිරිසන් ගති තව රජ වෙනවා තිරිසන් ගති තව රජ වෙනවා මුනිබණ දේශනා ලොකු පොඩි හිමිවරු සත්‍යග්‍රහවල යෙදෙනු පෙනී ඒ අය වට කර දායක පිරිසද සාදුනාද දෙති සතර කොනේ සාදුනාද දෙති සතර කොනේ වරදක් වේනම් සමාව අයදිමි බැතියෙන් එල්ලී සිවුරු කොනේ මිනි මරණ අය අල්ලමු කියලා යමක් කරමු හාමුදුරුවනේ යමක් කරමු හාමුදුරුවනේ
මානව හිමිකම් හතර වටේ ඇත මව්වරු දරුවන් මරා දැමේ හිමිවරු මරවති රට පාවා දෙති අපේ රටට මක් උනාද මේ අපේ රටට මක් උනාද මේ දැස වසාගත් බලදරයින් හට කලියුග කාලේ රුදුරු සමේ කළුගල් පාවි ලබු කැට යට යනු කවදාවත් පෙනෙනවා නෙමේ කවදාවත් පෙනෙනවා නෙමේ මිනි මැරූ අය සොරකම් කළ අය මහා උළු ගෙදරට ගෙනියන්නේ අවුරුදු ගණනක් කෑම බීමදී ජනතා මුදලිනි සුරකින්නේ ජනතා මුදලිනි සුරකින්නේ ඒකෙත් ලොකු පොඩි බේද තියනවලු කවුරුද ඒ ගැන විමසන්නේ අසරණයින් හට වරදක් වූ කල දෙවියනි කාළඟටද යන්නේ දෙවියනි කාළඟටද යන්නේ යුද්ධෙන් මිනිසුන් මැරෙනවා කියලා හිමිවරු යනවලු පෙළපාලි මේ වගේ තිරිසන් මුරුග විලාසෙට නොමැතිද සටනක් පියසීලී නොමැතිද සටනක් පියසීලී සබ්බේසං ජීවිතං පියං යැයි තිබෙද්දි බණ පද මනලෝලී පාලකයින් හට හඬගා දෙසමුද රටනං වන යුරු ජයකේලී රටනං වන යුරු ජයකේලී උතුම් දහම් පද සවන් රැඳේවා සවුසත හට රැක වරණ ලැබේවා නිවන් දකින්නට පෙරමෙය වේවා ජීවත් වන්නට වරම් ලැබේවා ජීවත් වන්නට වරම් ලැබේවා